හයි ආදරයෙන් පිළිගන්නවා ඔන්න ඔයගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකට. ඔයා අලුත් කෙනෙක් නම් welcome to my channel කියන ගමන් ඔයා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කෙනෙක් නම් welcome back to my channel කියලා අද වීඩියෝ එකට යන්න එහෙනම්. ඔන්න ඉතින් මම අද රෙකෝඩ් කරන්නේ 2026 අවුරුද්දේ ඊස්ටර් සන්ඩේ එක දවසේ උදේ. උදේම ඇඳගෙන මම යාළුවොත් එක්ක අද චර්ච් එකට යනවා. ඇත්තටම මම බෞද්ධ ආගම තමයි අදහන්නේ. ඒ වුණාට ඉස්සර ඉඳලම මට පුරුද්දක් තියෙනවා මගේ යාළුවොත් එක්ක මේ වගේ පල්ලියට යන්න. ඉතින් මේ ඊස්ටර් සන්ඩේ එක දවසෙත් මම මගේ යාළුවොත් එක්ක චර්ච් එකට ගිහිල්ලා ඊට පස්සේ කෙලින්ම වැඩ කරන තැනට ගියා. එදා ඉතින් වැඩ ඉවර වෙද්දි ගොඩක් රෑ වෙලා. ඒ වුණාට ගෙදර එද්දි මට ඕන වුණා මං ගොඩාක් දවස් ඉඳන් බලාගෙන හිටපු කුකීස් වගේක් හදන්න. ඉතින් ඕගොල්ලෝ අද වීඩියෝ එකේ ඉස්සරහට දකින්නේ මම ඒ ප්ලෑන් කරලා ගොඩාක් දවස් ඉඳලා කඩෙන් ගත්ත ඉන්ස්ටන්ට් පැකට් එකකින් කුකීස් හදන විදිහ. මම ගෙදර එද්දි කාලා තමයි ආවේ. ඒකින්ද අද මට බඩගින්නක් නෑ කන්න. වොෂ් එකක් දාන්න නැතුව ඇඳුමක් දාගෙන දැන් මම ලෑස්ති වෙන්නේ ප්ලෑන් කරලා අන්තිමට මගේ කුකීස් ටික හදන්න පටන් ගන්න. බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට වීඩියෝ එකේ. ඇත්තටම ගොඩක් කලින් ඉඳලා මට ඕනකම තියෙනවා කුකීස් හදලා බලන්න. ඉතින් මට වෙලාවක් තිබ්බේ නැහැ. කොහොම හරි හිතා ඉන්න ඇද්දි මේ ළඟදි මම සුපර් මාකට් ගියාම මම දැක්ක මෙන්න මේ පැකට් එක තියෙනවා. මේ පැකට් එකේ විදිහට තියෙන්නේ බටරුයි වතුරයි විතරයි අපි ඇඩ් කරන්න ඕන. ඉතින් මට හිතුණා මේ සැරේ මේක try කරලා බලනවා කියලා. ඉතින් එහෙම හිතලා කුකීස් පැකට් එක මෙන්න මේ ඩෝ මික්ස් එක අරගෙන ගෙදර ආවා. හැබැයි මට ආවට පස්සේ මේක හදාගන්න වෙලාවක් ඉතුරු වුණේම නැහැ. කොහොම හරි මට හිතුණා අඩුම ගානේ අද දවසේවත් ඒ කියන්නේ ඊස්ටර් සන්ඩේ එක දවසේවත් මේක කරලා ඉවර කරගන්නවා කියලා. දැන් ඉතින් එහෙම හිතලා ටක් ගාලා මං කුස්සියට ඇවිල්ලා oven එක ප්‍රී හීට් කරගත්තා. මට මතක නැහැ කීයද උෂ්ණත්වය කියලා. ඔයගොල්ලන්ට මේ පැකට් එකේ තියෙන ඉන්ස්ට්‍රක්ෂන් තමයි මං හරියටම ෆලෝ කරේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ප්‍රී හීට් වෙන oven එක දාලා ඉවර වෙලා මම බටර් ටික මෙල්ට් කරගන්න තමයි යන්නේ. මුලින්ම ග්‍රෑම් 50ක් මේ විදිහට අරගෙන මයික්‍රෝවේව් දාලා මම බටර් එක මෙල්ට් කරගත්තා. ඊට පස්සේ මම ඒකටම මෝඩයකමට වතුර ඇඩ් කරා වීඩියෝ එක දිහා බලාගෙන. බලන්නකෝ මට වුණ වැඩේ. ඊට පස්සේ මට මේ මුළු මික්ස් එකම අයින් කරන්න වුණා. ඊට පස්සේ ආයෙත් බටර් ටිකක් දාලා මෙල්ට් කරගෙන මම ඒකට හිමින් සැරේ වතුර ඇඩ් කරගන්නවා තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. ඇත්තටම මේ වතුරයි බටරුයි මික්ස් එක දැක්කම මට හිතුණා මේක හරියම පොඩි ප්‍රමාණයක් කියලා. ඒත් මික්ස් කරාට පස්සේ ඒක ගානට කොහොම හරි පැකට් එකේ තිබ්බ ඔක්කොම ටික මම ඇඩ් කරලා හොඳට අතින් ඉස්සෙල්ලම හැන්දකින් මික්ස් කරගෙන ඊට පස්සේ අතින් මික්ස් කරගත්තා. හැබැයි හරිම ඔයිලි මේක අන්හෙල්දි කියන්නේ ගොඩක්ම අන්හෙල්දි. I never recommend anyone to try cookies, but I was very excited this point. ඇත්තම කිව්වොත් මේ වෙලෙදි මම හරිම excited. ඒ excitement එකත් එක්ක මම කරගෙන ගියා මේ වැඩේ. කොහොම හරි බලන්නකෝ අන්තිමට මොකද වෙන්නේ කියලා. මම හිතනවා මේ කුකී එක හරියයි කියලා. මොකද ඩෝ එක නම් අර අපිට පීසා හත් එකේ ඩොමිනෝස් එකේ හැමෙන කුකී ඩෝ මික්ස් එකට හරිම සමාන මික්ස් එකක් තමයි මම අනලිවර වෙද්දී ආවේ. ඉතින් මම ඒ වෙද්දි නම් ගොඩක් satisfy. But let's see how it's going. Okay. මේ වෙද්දි දැන් මම අනාගෙන ඉවරයි. මේකේ chocolate chips උත් තියෙනවා. මං ඉතින් very happy that time. ඔයගොල්ලන්ට පේනවනේ මගේ මූණේ තියෙන සතුට ඒ වෙද්දි ඒ ඩෝ එක හරි ගියාම. ඊට පස්සේ මට කුකී ඩෝ මික්ස් එක කොටස් 6කට හරි සමාන බෙදා ගන්න ඕනකම තිබ්බා. මම මේකට ස්කේල් එක පාවිච්චි කරේ නෑ. හිතේ මිම්මද මේ විදිහට බෝල 6ක් හදාගත්තා. ඊට පස්සේ ඒක නීට් කරගත්තා. අතෙන් හිමීට රවුන්ඩ් කරලා ඉවර වෙලා ඊට පස්සේ මට අයිඩියා එකක් ආවා. මම අරගෙනම අනිත් ස්වීට් ಜಾති මෙන්න මේ කුකී ඩෝ එකේ මැද්දට දාන්න. ඉතින් එහෙම හිතලා මම ಜಾති කීපකින් එක එක දේවල් කුකී ඩෝ එක මැද්දට දැම්මා. දැන් ඔයගොල්ලෝ වීඩියෝ එකේ දැකි මම ඒක කොහොමද කරගන්නේ කියලා. මේ අතරතුරේ මම කතාවක් කියන්නද? ඔයගොල්ලෝ නිකමටවත් හිතලා තියෙනවද ඇයි ඊස්ටර් එග් එක කඩලා බලන්නේ කියලා? මට මේ ළඟදී හිතුණා ඇයි අපි ඊස්ටර් එග් එකක් අරගෙන ඉවර වෙලා ඒක කඩලා බලන්නේ කියලා. මොකද ඊස්ටර් එග් එකේ මැද්දේ මොනවත්ම නැහැ. ගොඩක් වෙලාවට ඒක නිකන් අර එග් එක මැද්දේ හිස් ගොඩක් තමයි තියෙන හිස් කුහරයක් තමයි තියෙන්නේ. ඉතින් මම ඒක ගැන හිතා ඉන්නදී මට හිතුණා සාමාන්‍යයෙන් ඊස්ටර් එකේ අදහස ජේසුස් වහන්සේව ඇන ගහලා කුරුසේ මැරුණට පස්සේ
උන්වහන්සේ ආයෙත් මරණයෙන් නැගිටිනවා කියන අර්ථයනේ. ඒ වගේම ඒ ටොම්බ් එක කඩලා බලද්දී ඇතුලේ මොනවත් නැහැ නේද? ඒක සර්ප්‍රයිස් නේ. මම හිතන්නේ ඒක තමයි මේ ඊස්ටර් එග් එකේ කඩන එකේ අදහස. මම දන්නේ නැහැ මේක හරිද කියලා. මට ඇත්තටම Google කරලා බලන්න වෙලාවක් තිබ්බේ නැහැ. මං හිතන්නේ ඒක තමයි අදහස. මොකද ඊස්ටර් එග් එක ඇතුලේ මොනවත්ම නැහැ. අපි කඩලා බලද්දී ඒක හිස්. ඉතින් ඕගොල්ලෝ දන්නවනම් ඇත්තටම ඊස්ටර් එකේදී අපි ඊස්ටර් එග් කඩලා බලන්නේ ඇයි කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද මමත් කැමතියි ඒක දැනගන්න. දැන් ඉතින් ඔන්න මම එක එක ඒවා දාලා ඉවර වෙලා මේ විදිහට මගේ කුකී ඩෝ එක නීට් කරගන්නවා තමයි ඔයගොල්ලෝ දකින්නේ. මම මේ විදිහට මාෂ්මෙලෝස් නුත් දැම්මා එකට. තව දැම්මා එක එක මට මතක නෑ මොනවද ස්වීට් පංගාව තිබ්බ කියලා ඔක්කොම දාලා කොහොම හරි රවුන්ඩ් හදාගන්න එක තමයි කරන්නේ. ඊට පස්සේ මම මේ ටික මගේ ප්‍රී හීට් වෙච්ච oven එකට දාලා විනාඩි 12ක් හරියටම බේක් කරගන්නවා. විනාඩි 12 යද්දී මේක ගානට බේක් වෙලා තිබ්බා. හැබැයි මගේ එක කුකී එකක් මම හිතන්නේ කැඩිලා තිබ්බා. ඒක ඇතුළට මම දාලා තිබ්බේ මං හිතන්නේ කින්ඩ් එකේ අර මිනි එග් එක. ඒක කැඩිලා ඉවර වෙලා තිබ්බා. ඒ වුණාට මං ඉතින් ඒක ගණන් ගත්තේ නෑ. අනිත් ටික සර්ප්‍රයිස් වෙන්න කියලා හිතාගෙන දැන් ඔන්න ඔයගලන්ට පේන්නේ මේ ටික තමයි මේ විනාඩි 12 ඉවර වෙන්න කලින්. ඊට පස්සේ මම ඔයගලන්ට පෙන්නන්නම් ඒක කොහොමද ආවේ කියලා. පේනවනේ විනාඩි 6ක් තියදී තමයි මම වීඩියෝ එක අරගෙන තියෙන්නේ. දැන් මම මේ බේක් වෙනකම් බලාගෙන ඉන්නවා. හිතේ තියෙන සතුටට මොනවා හරි කියවනවා මම. මට තේරෙන්නේ නැහැ මොනවද කියවන්නේ කියලා. කොහොම හරි මේ අතරතුරේදී මම මංගාව තිබ්බ ස්වීට් ජාති ටික අරගෙන මෙන්න මේ විදිහට කපා ගන්නවා. කපාගෙන බලන්නේ පොඩි ඩෙකොරේෂන් එකක් දාන්න කුකී එක උඩින්. ඒක හරි ගියා. බලන්න ඔයගොල්ලෝ වීඩියෝ එකේ අන්තිමට. කුකී එක රසද නැද්ද කියන එක මම වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. හැබැයි ඩෙකොරේෂන් එක 100% සක්සස් වුණා. දැන් මේ උගල දකින්නේ විනාඩි 12කට පස්සේ මම එළියට ගත්ත කුකීස් ටික. දැන් මේව ඇතුලේ තියෙන්නේ මොනවද කියලා මම දන්නේ නැහැ. මට ඒක සර්ප්‍රයිස් එක. කොහොම හරි ඒ සර්ප්‍රයිස් එක හිතේ තියාගෙන මම මගේ ඩෙකොරේෂන් වැඩේ පටන් ගත්තා. හරිම සරල ඩෙකොරේෂන් එකක් තමයි දාන්නේ. but I was so happy that time. Like a child. I don't know why. I'm very old but still. මේ විදිහට පොඩි රැබිට් කෙනෙක් තමයි හදාගන්නේ. මේක මම දැක්කේ Pinterest එකේ. ඉතින් මට හිතුණා why not I try කියලා මමත් ඒක කරා. කොහොම හරි මම හිතනවා ඒක cute විදිහට ආවා කියලා. ඊට පස්සේ එදා දවසේ රෑ මේ කුකී එක හරිම හොත් මම තිබ්බ නිවෙන්න කියලා. කොහොම හරි මට හිතුණා මම පස්සේ දවසේ උදේ මේක කනවා කියලා. එහෙම හිතලා ඉවරලා මම එදා දවසේ රෑ නිදාගත්තා. ඊළඟට මම පෙන්නන්න උගලන්ට උදේ වෙද්දි මේ කුකීස් ටික තිබ්බේ කොහොමද කියන එක. උදේ බලනවා කිව්වට මට වෙලාවක් තිබ්බේ නැහැ උදේ බලන්න. ඉතින් දැන් මම මේ රෑ ගෙදර ඇවිල්ලා තමයි කුකීස් ටික චෙක් කරන්නේ. එතකොට මේ කුකීස් ටික හොඳටම හයි වෙලා. කරන්න දෙයක් නැහැ ඉතින්. පෙරළුන පිට හොඳයි කියලා දැන් ඉතින් මේ විදිහට බලාගෙන යනවා. තව මංගාව තිබ්බා මෙන්න මේ පෙන් වගේක්. මේක කේක් වල අඳින්න පුළුවන් කලර් පෙන්ස් කියලා තමයි ගහලා තිබ්බේ. හැබැයි මට නම් මේක සෙට් උනේ නැහැ. මන් දන්නේ සෙට් උන කවුරු හරි ඉන්නවද කියලා. කොහොම හරි මගේ කුකී එකේ වැරද්දක්ද නැත්නම් මම පාවිච්චි කරපු එකේ වැරද්දක්ද මොකද්ද කියන මට තේරෙන්නේ නැහැ. කොහොම හරි මට ඒක හරි ගියේ නැහැ. මම try කරේ මෙන්න මේ තියෙන සුදු පාට චොක්ලට් එක උඩ රැබිට් කෙනෙක් විදියට අඳින්න. හැබැයි ඒක හරි ගියේම නැහැ. කොහොමද මම try කරාට. ඉතින් මම ඒක give up කරලා තියෙන විදිහට කරනවා කියලා හිතාගෙන හිටියා. මේක ඇත්තටම හරීම සරල උත්සාහයක් සහ ඒ උත්සාහය අසාර්ථක වීමක් තමයි. හැබැයි මගේ ජීවිතේට ඒක ගොඩාක් ලොකු අත්දැකීමක් සහ මම මේක හරියට රස වින්දා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකටත් ඔයගොල්ලෝ කැමති වෙන්න ඇති කියලා. ජීවිතේ හිතන හැම දෙයක්ම හරියන්නේ නැහැ කියන එකට හොඳ එක්ස්පීරියන්ස් එකකුත් අරගෙන මම එදා දවසේ මෙන්න මේ විදිහට ඉවර කරනවා. ආයෙත් දවසක එනම් අලුත් වීඩියෝ එකකින් හම් වෙනකම් මම අදට වීඩියෝ එක ඉවර කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඕගොල්ලෝ මාව මෙච්චර වෙලාවක් අහන් හිටියටයි බලන් හිටියටයි thank you කියන ගමන් මතක් කරනවා. දිගටම මාව subscribe කරලා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. එහෙනම් ආයෙත් දවසක හම් වෙනකම් හැමෝටම bye bye.